ප්‍රාර්ථනා කරනවා පෞද්ගලිකව ගත්තොත් අද දවස මම සලකනවා මගේ ජීවිතයේ විශේෂිතම දවසක් හැටියට. අප සියලු දෙනා මේ රැඳිලා ඉන්නේ සබරගමු මහා සමන් දේවාල භූමියේ රත්නපුර දිස්ත්‍රික්කයට සබරගමු පළාතට විතරක් නෙවෙයි මුළු මහත් ශ්‍රී ලංකාවටම සබරගමුව කියලා කිව්වොත් මතක් වෙන ප්‍රධාන ස්ථාන දෙකක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී පාදස්ථානය සහ මේ සුමන සමන් දේවාලය නැත්නම් සබරගමු මහා සමන් දේවාලය. මේ මහා සමන් දේවාල භූමියේ මේ වෙලාවේ මාත් එක්ක රැඳිලා ඉන්නවා ඊටාම වටින පිරිසක්. එක අතකට ගත්තොත් පරම්පරා කිහිපයකට අයිති අය, ආයතනික ව්‍යුහයන් කිහිපයකට අයිති අය, පරිපාලන ව්‍යුහය පැත්තෙන් ගත්තොත් නූතනම විදියට අපේ රත්නපුර දිස්ත්‍රික් මහ දිසාපතිතුමාගේ ඉඳලා ප්‍රාදේශීය ලේකම්වරු, නාගරික කොමසාරිස්වරු ඇතුළු ඒ බලධාරීන් අද සම්බන්ධ වෙනවා අපත් එක්ක මේ සාකච්ඡාවට. අනිත් අතට මේ ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ තේවාව භාරව, දේවාලයේ භාරව කාලාන්තරයක් තිස්සේ කටයුතු කරන බෙත්ම සම්ප්‍රදාය දෙකටම අයිති වැඩිහිටියෝ, තරුණයෝ සියලු දෙනාම වගේ වගකිතු පිරිස මෙතන රැඳිලා ඉන්නවා. ඒක මා සලකන්නේ අප සියලු දෙනාට කළ ගෞරවයක් විදියට ඔබ කණ්ඩායම් දෙකම මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න එක. ඒ වගේම ප්‍රදේශවාසී වැඩිහිටියෝ කාලයක් තිස්සේ දේවාලය රැක බලාගත්තු උදවිය. දැන් ඇසළ මාසය නුදුරේ එනවා ඉදිරියේදී. අප සියලු දෙනා ඉදිරියේ තියෙන එක වගකීමක් තමයි සබරගමු මහා සමන් දේවාලයේ කීර්තිමත් ඓතිහාසික පෙරහර මංගල්‍යය පවත්වන එක. ඒ සඳහා සාමාන්‍යයෙන් අපි රාජ්‍ය මැදිහත් වීම සහ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් සියලු දෙනා රැස් වෙලා විධිමත් රැස්වීමක් ඉදිරියේදී ගන්නවා. ඊට කලින් ඇත්තටම මට අද හිතුනේ රජයේ පැත්තෙන් හිතුනේ මෙහෙම ඇවිල්ලා යන්න. එකක් තමයි මේ ආදරණීය පිරිස මුණ ගැහෙන්න. අනිත් එක අපේ වගකීම ඔබත් එක්ක බෙදා හදා ගන්න. පෙරහැර මංගල්‍යය පවත්වන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒක අනාදිමත් කාලයක් තිස්සේ ඉමහත් ගෞරවයකින් කරගෙන යන දෙයක්. ඒ වගේම තමයි අපි දන්නවා අපි නූතන ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට අතිවිශාල පිරිසක් දේවාල භූමියට එනවා. ඒ අය අතරේ දුර බැහැරින් එන පිරිස් ඉන්නවා. විශාල වාහන ප්‍රමාණයක් එනවා. ඒ හින්දා ජනතාවගේ සෞඛ්‍ය, සනීප ආරක්ෂාව සියල්ල සලකන්නට ඕනේ. ඒ වගේම මේ ඓතිහාසික භූමිය මනහර විදියට කටුකෝල් ඇරලා පිරිසිදු කරලා සකස් කරන්නට ඕන. ඒ වගේම තෙමෙන තැන් තියෙන්නට පුළුවන්. ඓතිහාසික චිත්‍ර අභියෝගයට, තර්ජනයට ලක් වෙච්ච තැන් තියෙන්න පුළුවන්. මේවා සකස් කරන්නට ඕන. විදුලි පද්ධතිය සකස් කරන්න ඕන. අලියතුන් ගැන සොයලා බලලා යාළගේ නවාතැන් වෙන්න පුළුවන්. මේ සියල්ල සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි බැතිමතුන්ට අවශ්‍ය කරන පහසුකම් සකස් කරන එක. මේ සියල්ලම පිළිබඳ මූලික අදහසක් ඇති කරගන්න තමයි මම මේ අපේ මේ සබරගමු මහා සමන් දේවාලයට පැති රාශියකින් සම්බන්ධ වෙන සියලුම ව්‍යුහයන් මේ විදියට පිරිවරාගෙන අද දේවාල භූමියට ආවේ. ඉතින් රජයට විශාල වගකීමක් තියෙනවා. ඒ ගැන නිතර අපට ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ මඟ පෙන්වීම තිබෙනවා. විශේෂයෙන්ම මම බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු භාර විෂය භාර අමාත්‍යවරයා හැටියට දැන් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 8ටම මන්ත්‍රී දුර 8ක් කාලයකට පස්සේ අපට ලැබිලා තිබෙනවා. එතනින් මම ඇහැලියගොඩ ආසනය නියෝජනය කළාට මම මුළු දිස්ත්‍රික්කයටම ඉන්න කැබිනට් අමාත්‍යවරයා හැටියට මට වෙනම වගකීමක් මගේ උර මත තියෙනවා. ඒ සියල්ලම හිතේ තියාගෙන තමයි ඇත්තටම අපි කටයුතු කරන්නේ. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැන් අද මේ නිරීක්ෂණ චාරිකාවෙන් මම තේරුම් ගත් එකක් තමයි සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා පිළිසකර කරන්න. එකක් ඓතිහාසික උරුමය, සමහර ඒවා වාස්තු විද්‍යාත්මක ගැටලු. මේවා හොඳින් කළමනාකරණය කරගෙන හොඳ තත්ත්ව වාර්තාවක් අරගෙන මේ පිළිසකර කිරීම ආරම්භ කළ යුතුව තිබෙනවා. පුරාවිද්‍යා භූමියක් මේක. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ ඒ අවවාද වලට එකඟව ඒ වගේම ඊටම මනහරව කල්පවතින විදියට අපි දේවාල භූමියත්, ඓතිහාසික ගොඩනැගිලිත්, සම්ප්‍රදායත් මේ සියල්ල රැකගන්න එක තමයි මම හිතන්නේ අපේ වගකීම වෙන්නේ. මේ රැඳිලා ඉන්න සියලු දෙනාගේ අපේ රජයට සම්බන්ධ වෙන පරිපාලන ව්‍යුහය වගේම දේවාලයේ අතීතයට උරුමකම් කියන මේ වැඩිහිටියොත්, තරුණයොත් සියලු දෙනාගේම ගැඹුරු බලාපොරොත්තුව තමයි ඒක. ඒ නිසා මම හිතන්නේ අවශ්‍ය තරම් මැදිහත් වීම තාම සතුටින් කරන්න අමාත්‍යාංශයේ හැටියටත් රජයේ හැටියටත් අපේ සූදානම තිබෙන බව කියන්න ඕන. ඒ වගේම තමයි දේවාලයත් එක්ක බැඳුණු
අති විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නින්දගම් ඒ වගේම බණ්ඩාරගම් පිදවිලිගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අපේ මහත්තුරු මාතික සඳහන් කළේ මේවා පිළිබඳ තියෙන තත්ත්වයන් නිවැරදි කරගන්නට තියෙනවා. ලේඛන යාවත් කාලීන කරන්නට ඕන. දැන් අද වුණත් මට දැනුනේ මේ වැඩිහිටි පිරිස සපරගම මහසමන් දේවාලයට ආවේනික චාරිත්‍ර වාරිත්‍ර විස්තර කරපු විදිය අනුව මට හිතුනේ. ඒවා අග ඉඳලා නැත්තම් එක පිළිවෙලකට මුල ඉඳන් අගටම සංග්‍රහ වුණා නම් පොතක මොනතරම් වටිනවද කියලා. දැනට අපි දන්නවා සපරගමු සිතිවිලි සපරගමු දර්ශන ආදී පොත්පත්වල කිරියල්ලේ නායක හාමුදුරුවෝ ඇතුළු සපරගමුව ගැන ලියපු විශාල පිරිසක් ඉන්නවා. ඒ තැන්වල මේ තොරතුරු තිබෙනවා. නමුත් අද අපට පුළුවන් මේ නූතන තාක්ෂණයත් එක්ක මේ ඉතිහාසය ඉතාම මනහර විදියට සංග්‍රහ කරන්න. වැඩි හිටිම කපු මහත්තුරු භාරකරුවන්ට සවන් දෙන්න පුළුවන්. එතකොට පරම්පරා දෙක තුනකට කලින් සමහර තොරතුරු එයාලගේ කිරියත්තලාගේ කාලේ ඉඳලා මතක දේවල් ඒ ඇත්තෝ අපිට කියාවි. මේවා අපි එකතු කරගන්නට ඕන. ඉතින් රජයේ බලාපොරොත්තුව තමයි මේ ඓතිහාසික උරුමයන් තත්ත්ව පරිදි රැක බලා ගන්න, ඒ සම්ප්‍රදායන් රැක බලා ගන්න. ඒ වගේම මේකට අපට තාක්ෂණයෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් එකතු කරන්න පුළුවන් දේ සම්මාදම් කරලා මේවා ඉදිරියට අරන් යන එක. මොකද සපරගමු මහසමන් දේවාලයේ ආශිර්වාදය නැතිව ආරම්භ කරන්න පුළුවන් කටයුත්තක් අපිට මෙහි නැහැ. ශ්‍රී පාදස්ථානයේ ආශිර්වාදය නැතුව කතා කරන්න පුළුවන් දෙයක් අපිට මෙහි නැහැ. ඒ නිසා මේ මුදුන් මල්කඩ දෙකක් වගේ අපිට මේ ස්ථාන දෙක, ඒ දෙකේ සම්බන්ධිකුත් තියෙනවා. ඒ නිසා අපේ අපේක්ෂාව තමයි මේ සත් බලාපොරොත්තුව ඉදිරියට ගෙනියන එක. අපි බලමු ඉතාම හොඳින් ඇසලමහේ එළඹෙන සපරගමු මහසමන් දේවාලයේ පෙරහර සුදුසු බස්නායක නිලමේවරයෙක් එක්ක බොහොම අභිමානවත් විදිහට කිසිදු අඩුවක් නැතුව